මචං කොත්තුවක් ගෙනාව කන්න මේ අද රැයට කන්න මේ කොත්තු කිව්වම මේ දවස්වල පොඩි ටොපික් එකක් යනවා මේ වෛරම මාතෘකාවක් එක මිස්ටර් කොත්තු කියන චරිතය ඇවිල්ලා මේ දවස්වල පොඩ්ඩක් කලබල වෙලා අර වොයිස් එක මම එයාගේ අර දාව ලීක් වෙච්ච වොයිස් මේ රෙකෝඩින් එක මම දැක්කා මේ මිනිස්සයා මේ පොඩ්ඩක් ෆයර් වෙලා නිකන් ඉන්නේ යා ලොකු පීඩනයක ඉන්නේ ලොකු ප්‍රෙෂර් එකක ඉන්නේ මේ කලබල වෙලා ඉන්නේ. අර කියන්නේ එක බිලක්වත් දාන්න නැද්ද කියලා අර බයින්නේ. ඒ කියන්නේ මේ වොයිස් එක වුණා මට තේරෙනවා මූල මේ මොනසරක පීඩනකින් ඉන්නේ කියලා. ඒකට හේතුවක් තියෙනවා. ඔය ගොඩක් අය කියනවා වගේ මේ ව්‍යාපාරයක් පටන් ගන්නකොට ව්‍යාපාරිකයෙකුට පොඩ්ඩක් ඒක ප්‍රෙෂර් එක දරා ගන්න අමාරු එකක් තියෙනවා. නමුත් මේ ඔතන දින ප්‍රශ්නේ ඒක නෙමෙයි. ඔතන දින ප්‍රශ්නේ වෙලා මේ පුද්ගලයා රාජපක්ෂ පවුලේ කළු සල්ලි සුදු කරනවා. සරලවම කිව්වොත් දන්නවනේ කාරණාව. එතකොට මේ කාරණාවේදී මේ කෙනෙක්ගේ මුදල් අපි බැංකුවට සල්ලි දානකොට බලනවා බැංකුවෙන් චෙක් කරනවා මේවා කොහෙන්ද මේ මිනිස්සුන්ට එන්නේ මොනවද මේ මිනිස්සුන්ගේ තියෙන වත්කම් කියලා. එතකොට දැන් මෙච්චර දවසක් කරලා මහින්ද රාජපක්ෂගේ සල්ලි අර ඒ කොත්තු ආදායම් විදිහට මම ඉදිරියට කරනවා. හරිද? එතකොට දැන් මේ මිනිස්සුන්ට බිස්නස් නැති වෙනකොට බැංකුවට සල්ලියන් දාන්න යනකොට බලනවනේ මගේ බිස්නස් එකනේ බිල්ල නම් මනම් වැටලා නැත්නම් ඒවා ඉදිරිපත් කරන්න බෑ මේ කොහෙන්ද මේ සල්ලි එන්නේ මෙච්චර කියලා. මම තුන්වෙල කොත්තු කන්නේ නැහැ නේ මිනිස්සු. ඒකෝට ඒක සාමාන්‍ය දෙයක්. සාමාන්‍ය නෑ. එහෙම දැම්මට පස්සේ අවුට්ලට් මේ හතු දානවා වගේ මේ ආප්ප දානවා වගේ හැමතැනම මේ කොත්තු කඩ දානකොට එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අර මේ මිනිස්සුන්ට කොහෙන්ද මේ සල්ලි එන්නේ? ඒකෝට මේ බිස්නස් උත් නැත්නම් සමහර මම දැකලා දිනවා සමහර අවුට්ලට් වේලෙනවා. ඉතින් කවුරුත් යන්නේ නැහැ සෙනඟ සාමාන්‍ය. තුන්වෙල කොත්තු කන්නේ නැහනේ. සල්ලි කතාව එහෙම යන්නේ එච්චර ගණන් දීලා ගාන්න ප්‍රශ්නයක් නැහැ කිව්වොත් එහෙම යන්නේ නැහැ සාමාන්‍යයෙන්. තුන්වෙල ගන්න නැහැ කොත්තු. ඉතින් එතන දින කාරණා ඇවිල්ලා මේ ඒතකොට මේ මිනිස්සුන්ට බෑ අර සල්ලි සුදු කරන්න කළු සල්ලි ටික. මේ සුදු වුණු ගන්න බෑ. ඒ කියන්නේ මම මොනා කරලා සම්මුනේ කියලා බැංකුවට දැන් සල්ලි දානකොට බැංකුවට ඉදිරිපත් කරනවා මේ හේතුවින්ද ගන්න. මේ ආදායම් වලින් මේකෙන් තමයි ආවේ. ඒතර මේ ඔයාලට කොහෙන්ද කොත්තු වලට එච්චර බිස්නස් නැතුව කොහොමද මේ එච්චර සල්ලි ප්‍රමාණයක් බැංකුවට දාන්නේ කියන එක බැංකුවට ප්‍රශ්නයක් වෙනවා. මේක දන්නේ ඉඳ තමයි මනස කලබල වෙලා තියෙන්නේ. මට හිතෙන විදිහට. මොකද යාට රාජපක්ෂලා ප්‍රෙෂර් කරනවාදී මොනවද මං කරන්නේ මොකද බිස්නස් නේ අපි කොහොමද මේක දාගන්නේ මේ දැන් දන්නා යාට ටොපිය සෙට් වෙනවා කියලා. මොකද ඉස්සර වගේ නෙමෙයි මේ යන්නත් එක සෙල්ලම් කරන්න බෑ. තව දෙයක්. දැන් අද යා මත නිදහස් වුණා කියලා මේ ටොපික් එක නම් මිනිස්සු ඊළඟට සල්ලි දිනන කරන්න පුළුවන් කියලා අපි මතක තියාගන්න. ලක්ෂ ගානක ශරීරයක් එක්ක නිදහස් වෙලා තියෙන ශරීරයක් එක්ක තාම නඩුව යනවා. තීන්දුව තාම දුන්නේ නැහැ. තීන්දුව දුන්නට පස්සේ බලාගන්න මොකද මේ මිනිස්සයා මේ කරලා තියෙන අපරාධات එක්ක කරලා තියෙන ජඩ වැඩත් එක්ක කියන්නේ. මං කියන සල්ලි තිබ්බට වැඩක් නැහැ. මිනිස්සෙක් වැඩගත් වෙන්න ඕනේ. සංවර වචන කියලා දේවල් තියෙනවා. සල්ලි කියන දේ හම්බ කරන්න පුළුවන්. කුඩු විකුණලා සල්ලි හම්බ කරන්න පුළුවන්. හැබැයි ඒ මුදල් වෙන ඔයපු මිනිස්සයා ගතියක් තියෙනවා. පිළිගැනීමක් නැත්නම් සමාජ සතෙකුට වගේ සේවකෙක්ට කතා කරනවා. මමත් ආයතන කීපයක වැඩ කරලා තියෙනවා. ඒකෝර මටත් දැනලා තියෙන එක ප්‍රෙෂර් එක. ඒතර මට අර කොල්ල කුටි ගද්දි මට දරා ගන්න බැරුව ගියා. මට මාව මතක් වුණා එදා හිටපු. අද මම යම් කිසි තැනක ඉන්නවනම් ඒ මම මහන්සි වෙච්ච ඉඳලා ඔය දැක්කත් අනුමිද ලෝකම් කරලා නෙමෙයිනේ මිනිස්සෙක් එන්න ඕනේ. මොකද මිනිස්සෙක් එකපාර දිනුන වෙද්දී මේ සැකයි මේ මිනිස්ස කොහොමද මෙච්චර දිනුනේ? මොකද මිනිස්සෙක් කරන්නේ ස්ටෙප් බයි ස්ටෙප් එන්න ඕනේ. හැබැයි මේ මිනිස්සා එකපාරට කොහොමද රටපුණා ගොඩක් දාගෙන ගියා. ඉතින් ඒක අවුලක් නෙමෙයිද? ඒ හොයන්න ඕන කාරණාවක් ඒක. මොනවා මැක්ඩොනල්ඩ්ස් එකේ අවුරුදු කීපයක් වැඩ කරත් මිනිස්සුන්ට ඒ තරම් හොටල් ප්‍රමාණයක් දාන්න අඩුයි. දාපු පළවෙනි දවසේම කෝටි ගණනක බිස්නස් එකක් නැහැ නේ. කියන කොට කවුරුහරි දෙවෙනි ආයෝජකයෙක් ඉන්නවා තව. ඒක තේරුම් ගන්න. ඒකට ආයෝජනය කරලා තියෙන රාජපක්ෂලා. මං ගෙලින්ම කියනවා. අය බය වෙන්න දැන් මොකද ඇත්ත කතා කරන බය වෙන්න ඕනේ නැහැ. මොකද මං ඒගේ මිනිස්සුන්ට කැමති නැහැ. මං ඉස්සර මිනිස්සුන්ට මාර ආස කරපු මිනිස්සෙක්. හැබැයි දැන් නම් මිනිස්සුන්ට තමන්ගේ දරුවන්ට මේ පළ දෙනවා කියන අපරාධ. ඇත්තටම කියන්නේ. මේ එහෙනම් ගිහිල්ලා එන ජයව මට මේ කියන්න ඕනේ මේ උතන් දින මිනිස්සු කියන කතාවල මගේ අදහසක් පොඩ්ඩක් විවරන්න හිතුණා. මම වීඩියෝස් එකේ බලුවා මේ දවස්වල මට සජෙස්ට් වෙන වීඩියෝස් පොඩ්ඩක්. ඉතින් මම මේවට පොඩ්ඩක් කතා කරා. මේ තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීම ඇති තියෙනවා මොනවද? ඉතින් මමත් මගේ අදහස් ප්‍රකාශ කරා. එහෙනම් ගිහිල්ලා හැමෝටම ජය වේවා. Thank you හංගිටියට වෙච්චල්ලා.
මේ කියන්න ඕන දේ කිව්වේ තරහ වෙන්න එපා. ඒ කියන්නේ සමහර අය ටිපරේනේ මේ අහලා ඉන්න මේ කරන්න දෙයක් නැහැ. මගේ අදහස මං කිව්වා.